ඔන්න ඉතින් අදත් වෙනදා වගේම මගේ channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. මං අද ඔයාලට කියලා දෙන්න යන්නේ මේ දවස්වල හැමෝම හොයන මුට්ටි කේක් එකක් හදන විදිය කියලා දෙන්නයි. ඔයාලට මේ මුට්ටි කේක් එක බිස්නස් එකක් විදිහටත් කරගෙන යන්න පුළුවන්. හැබැයි මට නම් මේකට මිලක් දෙන්න බෑ. මොකද ඔයාලට යන වියදමත් එක්ක තමයි මේ මුට්ටි කේක් එකේ මිල තීරණය කරන්න ඕනේ. අපි දැන් බලමු මේ මුට්ටි කේක් එක හදන්න මොනවද ඕනේ කියලා. මුලින්ම අපිට ඕන වෙනවා බටර්. ඊට පස්සේ පාන් පිටි. ආයෝනනෝ චොක්ලට් පවුඩර්. චොක්ලට් පවුඩර් වෙනුවට මං අද අරන් තියෙන්නේ චොක්ලට් එකක් ඩබල් බොයිල් ක්‍රමයට දිය කරගෙන. සීනි ඕනේ වෙනවා, බිත්තර, වැනිලා, බේකින් පවුඩර් ඕනේ වෙනවා. මේ කේක් එක හදන්න අවශ්‍ය ප්‍රමාණයන් මං වෙනදා වගේම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා. ඔයාලට ගිහින් බලන්න පුළුවන්. ආයේ අපිට ඕනි වෙනවා මැටි භාජන දෙකක් මේ කේක් එක දාගන්න. මන් මේවා සෝදලා පිරිසිදු කරලා වේලලා තමයි අරන් තියෙන්නේ. මෙන්න මේ භාජන දෙකට බටර් ටිකක් ගාලා පැත්තකින් තියාගමු. අපිට මුලින්ම මෙන්න මේ විදිහට බටර් ටික බෝල් එකකට දාගන්න ඕනේ. බෝල් එකකට දාලා මෙන්න මේ විදිහට හොඳින් කලවම් කරගන්න ඕන. ඔයාලට විස්ක් එකක් භාවිතා කරන්නත් පුළුවන්. මං ගෑරුප්පුවක් තමයි අරන් තියෙන්නේ. ඔයාලට ඕන නම් බීටරේ පාවිච්චි කරන්නත් පුළුවන්. මෙන්න මේ විදිහට ක්‍රීමි ගතියක් එන විදිහට හොඳින් කලවම් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි මේකට සීනි එකතු කරගන්න ඕනේ. සීනි ටිකත් එකතු කරලා හොඳින් කලවම් කරගන්න ඕනේ. සීනි කැට නැති වෙන්න හොඳින් දිය කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට හොඳින් ඔයාලත් මේ බටර් ටිකයි සීනි ටිකයි දිය කරගන්න. ඊට පස්සේ අපිට ඕන වෙනවා බිත්තර. අපි බිත්තර එකින් එක මෙන්න මේ විදිහට එකතු කරගන්න ඕනේ. අපිට බිත්තර දෙකක් ඕනි වෙනවා. එකපාරෙම දාන්න නැතුව ටිකෙන් ටික එකතු කරගන්න. මෙන්න මේ විදිහට. ඊට පස්සේ බිත්තර දෙකම දාලා හොඳින් කලවම් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි මේකට පාන් පිටි, බේකින් පවුඩර් මෙන්න මේ විදිහට දාලා හොඳින් කලවම් කරගන්න ඕනේ. හොඳින් මේ විදිහට හලාගෙන දාගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට හොඳින් කලවම් කරගන්න. ඊට පස්සේ අපිට ඕන වෙනවා වැනිලා. අපි මෙන්න මේ විදිහට වැනිලා ටිකත් එකතු කරලා නැවතත් හොඳින් කලවම් කරගන්න. ඊට පස්සේ අපි චොක්ලට් ටික මෙන්න මේ විදිහට දාගන්න ඕනේ. ඔයාලා චොක්ලට් පවුඩර් දාගන්න මේ වෙලාවේ. දාලා මෙන්න මේ විදිහට හොඳින් කලවම් කරගන්න ආයෙමත්. මේ තියෙන්නේ මං හදාගත්ත කේක් බැටර් එක. අපි මේ කේක් බැටර් එක අර කලින් හදාගත්ත භාජනවලට මෙන්න මේ විදිහට දාගන්න ඕනේ. ඊට පස්සේ මං අද මේක හදාගන්න යන්නේ oven එකේ. oven එක සෙල්සියස් අංශක 180ට විනාඩි 10ක් ප්‍රීහීට් කරලා තමයි ගන්න ඕනේ. ඊට පස්සේ අපි මේ කේක් බැටර් එක දාපු භාජනය මෙන්න මේ විදිහට අපේ oven එක ඇතුළට තියාගන්න ඕනේ. ඊට පස්සේ සෙල්සියස් අංශක 190ට විනාඩි 30ක් හොඳින් බේක් කරගන්න ඕනේ. මෙන්න මේ තියෙන්නේ මම මේ විදියට හදාගත්ත කේක් එක. අපි මේ ටික පැත්තකින් තියලා මේ කේක් එක උඩින් දාන්න ඕනේ. චොක්ලට් එක හදාගන්න ඕනේ. මෙන්න මේ විදිහට කිරි ටිකක් එකතු කරලා ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරලා ඩබල් බොයිල් ක්‍රමයට මෙන්න මේ විදිහට දිය කරගන්න ඕනේ. ඊට පස්සේ ටූත් පික් එකක් අරගෙන මෙන්න මේ විදිහට හිල් හදාගන්න ඕනේ.
දෙකේ මෙහෙම හදාගන්න. ඊට පස්සේ අපි හදාගත්ත චොක්ලට් මිශ්‍රණය මෙන්න මේ විදිහට කේක් එකට දාගන්න ඕනේ. රස්නේ පිටින් උනත් ඔයාලට දාගන්න පුළුවන්. ඊට පස්සේ අපිට අවශ්‍ය විදිහට මෙන්න මේ මුට්ටි කේක් එක ලස්සනට සරස ගන්න ඕනේ. මං අද මෙන්න මේ විදිහට තමයි මගේ මුට්ටි කේක් එක සරසගන්නේ. මං මේ මුට්ටි කේක් එකට මෙන්න මේ විදිහට චොක්ලට් දවට ගත්ත මෙන්න මේ වගේ රවුම් දාගන්නවා. ලස්සනට මෙන්න මේ විදිහට දාගන්න. මං මේ විදිහට තමයි මගේ මුට්ටි කේක් එක සරසගන්නේ. ඔයාලට කැමති විදිහට සරසගන්න පුළුවන්. ඇත්තටම හරිම රසයි මේ කේක් එක. ඉතාම පොඩි වේලාවකින් හදාගන්න පුළුවන්. මේ තියෙන මං හදාගත්ත මගේ මුට්ටි කේක් එක. ඔයාලත් හදලා බලන්න. ගොඩක් රස කේක් එකක්. ඔයාලා මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් මගේ YouTube channel එක subscribe කරලා උඩ තියෙන bell icon එක click කරලා all button එකත් press කරලා මගේ වීඩියෝ වලට බලා ගන්න පුළුවන්. මගේ වීඩියෝ එක හොඳයි නම් කමෙන්ට් කරලා ලයික් කරලා තවත් කෙනෙක්ට බලන්න වීඩියෝ එක ෂෙයා කරන්න. ඉතින් ආයෙමත් දවසක මේ වගේ ලස්සනම ලස්සන රසම රස රෙසිපි එකකින් හම්බ වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. රැඳිලා හිටියට ස්තුතියි.